අඹ පැලයක් හිටව ගන්න සුදුසු තැනක්. වතුර දැම්මට පස්සේ පැලේ හිටවලා පැලෙත් එක්කම පල්ලෙහාට බහිනවා. මේ වගේ පොලිතින් බෑග් එක අපි අයින් කර ගන්නවා. වල භාගයක් පුරවලා තියෙන මේ පැලයක් හිටවන එක සරල දෙයක්. සමහර ටිප්ස් අපි මතක් කරන්න ඕනේ. මිරකල් අස්වැන්න සරු කරන සුමිතුරා. අයිබෝන් මිරකල් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මිරකල් YouTube නාලිකාවේ හාහාපුරා කියලා කරන මේ වැඩසටහන ගොවි තැනට වගාවට ගෙවතු වගාවට ප්‍රිය කරන ඔබ සැම වෙනුවෙන්ම තමයි. කෘෂිකන්ත මාර්ගයට කවුරුත් හරි මාසයි. ගෙවතු වගාවේදී හැබැයි අපි වගාවක් කරද්දී මුහුණ පාන ගැටලු තියෙනවා. විශේෂයෙන් වෙන නිතරම වෙන මැසිවිල්ලක් තමයි අපි වගා කරන පළතුරු වගාවල එහෙම නැත්නම් එළවලු වගාව වල ඵලදාවක් එන්නේ නැහැ කියන එක. ඵලදා විතරක් නෙවෙයි සමහර වෙලට පැලේ හිටවලා ඵලදරන අවධිය දක්වා ගහ හොඳින් වර්ධනය වෙන්නේ නැහැ නැත්නම් මගදී මැරෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ගැන තමයි ගොඩක් ගෙවතු වගාවල් වලට තියෙන්නේ. අපි මේ වැඩසටහනින් එහෙම නොවෙන්න අපේ තාක්ෂණ කරුණු ඇතුළත් කරලා හඳුන්වා දීම් පෙළක් අපි කරගෙන යනවා ඉස්සරහට. ඉතින් අද අපි බලමු උදාහරණයක් විදියට අඹ වගාවේදී ගෙවත්තකදී මොකද අස්වැන්නක් ගෙඩි පළදාවක් ගන්න බැරි හේතුව මොනවද කියන එක. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ප්‍රදේශයට අදාළ වෙන ප්‍රභේදය අපි තෝරා නොගැනීම. ඊට පස්සේ අපි හිටවන තැන තියෙන ගැටලු. හොඳින් හිරුවෙලිය ලැබෙනවද කියන එක. එතකොට පසේ තත්ත්වයන්. මේ පසේ හොඳට ජලය බැසගෙන යනවද? වතුර මෙතන රැඳෙනවද? වතුර අපිට දාන්න පුළුවන්ද? ඒ වගේ කාරණා. එතකොට අවකාශය. හිරුවෙලිය වැදෙන වාතාශ්‍රය ලැබෙන්න අවකාශය. ඒවා කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? ගෙවතු වගාවකදී. ඒ වගේම අපි මේ දේවල් ගැන එකින් එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරනවා අපේ ඉදිරි වැඩසටහන් වලට. හොඳයි. අපි අද බලමු අඹ වර්ගයක් අපි තෝරගන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය TJC අඹ ගත්තොත් ඒකට සමහරු ඇත්තටම වැරදි විවහාරයක් කරනවා. අල්ෆොන්සි කියලා එක වැරදි. අල්ෆොන්සි කියන්නේ මෑත් කුඩා වර්ගයක්. ඒක ලේසියට හැදිච්ච වැරදි නමක්. කොහොම වුණත් TJC අඹ වඩාම හොඳින් පළ දරන්නේ වියලි කලාපය, අතරමැදි කලාපය, වැඩි උෂ්ණත්වයක්, හිරුවෙලිය වැඩියෙන් ලැබෙන නිතරම පසේ තෙතමනය අවුරුදු පුරාම රැඳෙන්නේ නැති තැන්වල. ඒ වගේ ප්‍රදේශයට සුදුසු තවත් අඹ වර්ගයක් තමයි කරත කොළඹන්, මිලාඩ් වගේ අඹ ප්‍රභේද. එතකොට අපි තෙත් කලාපේ ගත්තොතින් ගාල්ල, මාතර, කළුතර, ගම්පහ ඒ වගේ දිස්ත්‍රික්ක ගත්තොතින් ඒවට හොඳයි වෙල්ලේ කොළඹන් කියන වර්ගය. එතකොට තවත් අඹ වර්ග තියෙනවා. පිසල ආහාරයක් විතර ගන්න බෙටි අඹ. එතකොට අපේ සම්ප්‍රදායික අඹ වර්ගයක් කරන ඇටඹ තෙත් කලාපයට ආවේනික වර්ගයක්. ඒ වගේම අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා හොරණ හිරු කියලා වර්ගයක්. ඒකත් තෙත් කලාපයට මේ වගා කරන්න පුළුවන් අඹ වර්ගයක්. ඒ වගේම කැලණි ගංගා නිම්න ආශ්‍රිතව තෝරාගත් ප්‍රභේදයක් තියෙනවා මල්වාන ප්‍රභේදය. ඒකත් අපිට තෙත් කලාපේ ගෙවත්තක වගා කරන්න පුළුවන්. නමුත් TJC ගහක් අපිට අපේ තෙත් කලාපෙත් වගා කරන්න ඕන කෙනෙක් ආසයි. එහෙම වගා කර ගෙඩි ගන්න බැරිද? නැහැ, පුළුවන්. හැබැයි අපිට වාණිජ අඹ වගාක තරම් ලොකු අස්වැන්නක් එන්නේ නැති වෙයි. ඒ ආවේනික රසය එන්නේ නැති වෙයි. නමුත් අපිට වගා කරන්න පුළුවන්. වගා කරන්න පුළුවන් අපිට. හැබැයි ඒ ගහකට අවශ්‍ය සාධක අපි ලබා දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. එතකොට අපි ඒ විදිහට අඹ වර්ගයක් ඉස්සෙල්ලම තෝරගන්න ඕනේ. ඊට පස්සේ අඹ පැලේ
හිටවන තැන ඉඳලා වලක් කපලා හිටවන එක දක්වා තියෙනවා තාක්ෂණික කරුණු. අපි ඊළඟට යොමු වෙනවා අඹ පැලයක් තෝරගෙන වලක් කපලා මූලිකව අපි හිටව ගන්නේ කොහොමද කියන කාරණය. අපි අඹ ප්‍රභේද තෝරගන්න හැටි ඒ කලාපවලට අපි ඉස්සෙල්ලා කතා කරා. අපි අද බලන්නේ අඹ පැලයක් හිටව ගන්න සුදුසු තැනක් ගෙවත්තේ කොහෙද කියලා. මේක වාණිජ වගාවකට නම් එච්චර අදාළ වෙන්නේ නැත්තේ හේතුව ඒක ලොකු වගාවක් නිසා අපි ඒ ක්‍රමයකට තමයි හිටවන්නේ. ඒතර ගෙවත්තක අපි හිටවනවා නම් අපි තෝරගන්න ඕන හිරු එළිය. අපිට අවකාශය හරිම වැදගත්, පොළොව වැදගත්. අවකාශය හොඳට හිරු එළිය වැටෙන තැනක් අපි තෝරගන්න ඕනේ. ඒ වගේම ඉර බැස යන පැත්තට සහ නැගෙනහිර පැත්තට ලම්බක වෙන විදිය නම් අපි පැල ගොඩක් හිටවනවා නම් ඒ විදිහට හිටව ගන්න තමයි වඩාම සුදුසු. ඒකම පස ගැන බැලුවොතින් පසේ ජලය රඳා නොපවතින තැන. අපේ තුමු ස්වේජ් වෝටර් නැත්තම් අපවිත්‍ර ජලය කොහෙන් හරි ඇවිල්ලා එකතු වෙන තැනක් නම් ඒවා මග හරින්න ඕනේ. ජලය හොඳින් බැස යන්න ඕනේ. ඉතින් ඒ වගේ තැනක් තමයි අපි තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපි වලක් හාර ගන්න ඕනේ. මොකද මූල පද්ධතිය හොඳට පොළවට පැතිරෙන්න ඕන නිසා පසේ තත්ත්වය මත අපිට පුළුවන් වලේ ප්‍රමාණයත් වෙනස් කරගන්න. ගැඹුරු බුරුල් පසක් නම් අපිට අඩි 2.2 වලකුත් සාමාන්‍යයෙන් ඇති. ඒ වගේම වාණිජ වගාවකට නම් වඩාම හොඳයි 3.3 වලක් කපා ගන්න එක. කියන්නේ 3ක් පළල දිග ගැඹුරත් ඒ වගේම 3ක් වෙන විදියට. විශේෂයෙන්ම ගල් බොරළු සහිත මැටි සහිත පසක් නම් අඩි 3.3 වලක් කපා ගන්න එක වඩා හොඳයි. හොඳ ශාකයක් වර්ධනය කර ගැනීම සඳහා. ඒ වගේම අපි වල හාරද්දී අපි ගෙවත්තක නම් පාවිච්චි කරන්නේ මැනුවල් නැත්නම් උදැල්ලකින් වලවංගුවක් පාවිච්චි කරලා තමයි. වාණිජ වගාවක නම් බැකෝ එකක් යන්ත්‍රයක් පාවිච්චි කරගන්න පුළුවන්. අපි වල හාරද්දී පස් උඩට අරගෙන හාරලා තියාගනිද්දී අපි මතු පිටපස් වෙනම තියාගන්නවා. ඊට පස්සේ ගල් බොරළු වුණොත් ඒක වෙනම තියාගන්නවා. ඒ වගේම යට තියෙන පස් වෙනම ගොඩකට දාගන්නවා. එතකොට අපි පස් මිශ්‍ර කරද්දී මේ වලට බොරළු ටික අයින් කරන්න පුළුවන්. මතු පිට පස් සහ ලිහිල් පස් ටික යටට දාගන්න පුළුවන්. කොළරොඩු තියෙනම් ඒවත් යටට දාගන්න පුළුවන් දිරච්ච කොළරොඩු. ඒ වගේම මතු පිට පස් සහ ලිහිල් පස් වලට කාබනික පොහොර අපිට මිශ්‍ර කරගන්න පුළුවන් ගෙවත්තේදී. එහෙම මිශ්‍ර කළා අපි මේක පුරව ගන්නවා. පුරවගෙන පැලේ හිටවන ප්‍රමාණය පස්සේ නැවත හාරලා අපිට පැලේ හිටව ගන්න පුළුවන්. ඒ වගේ තවත් වැදගත් දෙයක් අපි වල හාරලා බැක්ෆිල් නැවත පුරවා ගැනීමේදී වතුර එකතු කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ පස් ලිහිල් පස් වතුර දැම්මට පස්සේ පැලේ හිටවලා මේක පල්ලෙහාට බහිනවා. එතකොට පැලෙත් එක්කම පල්ලෙහාට බහිනවා. එතකොට වෝටර් බේසින් එකේ ගැඹුර වැඩි වෙනවා. ඒක හොඳ නැහැ. වෝටර් බේසින් එක කියලා අපි කියන්නේ වතුර පැලේ වටේට එකතු වෙන්න අඟලක් පිහිටි පොළොවට අඟලක් එකමාරක් දෙකක් පල්ලෙහාට තමයි අපි මේ ෆිනිෂ් ලෙවල් එක නැත්තම් මතු පිට පස තබා ගන්න ඕනේ. ඉතින් අපි වතුර දාලා ඒක පොඩ්ඩක් කම්පැක්ට් වෙන්න ඉඩ හැරලා තමයි පැලේ හිටව ගන්න ඕනේ. ඒ වගේම අපි කාබනික පොහොර දාලා වතුර දාලා දවස් දෙකක් තියලා හිටව ගන්නවා නම් වැඩිය හොඳයි. ඒකම අපිට ඔයගොල්ලන් කවුරුත් දන්නවා ශාකයක මූල පද්ධතිය හොඳින් වර්ධනය කරන්න පොස්පරස් අවශ්‍යයි. එතකොට පොස්පරස් අඩංගු පොහොරක් පැලේ හිටවන්න ඉස්සෙල්ලා පසට මිශ්‍ර කරගන්න පුළුවන් පැලේ පොට් එකේ ගැඹුර ආසන්නයෙන්. එහෙම නැත්නම් හිටවල ඉවරලා මේක මික්ස් කරගන්නත් පුළුවන්. ඒකට ගොඩක් හොඳයි පොස්පරස් ඉක්මනට උරා ගන්න පොහොරක් වන ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කඩෙන් පොඩ්ඩක් අරගෙන මේ ගිනි පෙට්ටි පියන් දෙකක් තුනක් විතර පැලේ වටේට මුල් වලට තැවරෙන්නේ නැති වෙන පොඩ්ඩක් ඈතින් ඒක මිශ්‍ර කරලා මුහු කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් පැලේ හිටවන්න. ඒ වගේම පැලේ හිටවද්දී අපි කාබනික මේ
කවරය කපලා අයින් කරන්න ඕනේ. ඒ වගේ යටින් වර්ධනය වෙච්ච මුල් ටිකත් කප්පාදු කරලා අයින් කරන්න ඕනේ. ඒකම අපි අඹ පැලයක් හිටවද්දි පැලේ ඍජුව තබා ගැනීම සඳහා ආධාරකයක් සවි කරන්න ඕනේ. ඒක ආධාරකය කොහුලනුවකින් හෝ ඒ වගේ දෙකින් බැඳ ගන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් තැන්වල හුළඟ අධික එනවා වාණිජ බගාවක් කරනවා නම් ඒ හුළඟට පැල නිතරම නැමිලා තියෙන්න පුළුවන්. ඒ නැමිච්ච එක ඒ විදිහටම තියෙන්නේ නැති වෙන්න ඍජුව තබා ගන්න මේ ආධාරකයක් සවි කර ගැනීමත් ඉතා වැදගත්. ආධාරකේ සවි කරන්න ඕනේ. පොට් එකේ තියලා කවරේ ගැලෙව්වහම එන පස්සට පොඩ්ඩක් ඈතින් හිටව ගන්න ඕනේ. හිටවල ඒක කොහුලනුවක් හෝ රිදි පටියකින් ඒ වගේ දෙකකින් බැඳගෙන ඍජුව තබා ගැනීම වැදගත්. අපි දැන් ගෙවත්තට ගෙනාපු අඹ පැලේ හිටව ගන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම අපි මේක කවුරුත් දන්න දෙයක් වුණත් අපි නැවත නැවත කියන්නේ පොඩි දේවල් මතක් කරන්න ඕන නිසා මේ වගේ පොලිතින් බෑග් එක අපි අයින් කර ගන්නවා. මෙතෙන්දී මේ වගේ මේ යටට ඇදිච්ච මුල් ටික අපි ඇත්තටම කප්පාදු කර ගන්න ඕනේ. එතකොට තමයි අලුත් මුල් ටිකිලි හටගන්නේ. මේක ඉතාමත් වැදගත්. මේ තියෙන මුල් ලොකු මුල් තියෙනවා නම් ඒවා කප්පාදු කරගත්තාම අලුත් මුල් ඉක්මනට වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේක සිටවගත්තු වලේ පොළොව මට්ටමට අඟල් 2ක් විතර පල්ලෙහාට තියලා වෝටර් බේසින් එක හදාගන්න නැත්නම් ජල කළමනාකරණය කරගන්න පාස් වෙන විදියට අපි මේක දැන් වල භාගයක් පුරවලා තිබුණා කොම්පෝස්ට් වලින්. ඒ විදියට අපි මේ පැලේ හිටව ගන්න. ඒකම මේකට අපි ආධාරකයක් සවි කර ගන්න ඕනේ. මොකද පැලේ ඍජුව තබා ගැනීම වැදගත් නිසා. හොඳයි අපි දැන් පැලේ හිටවල ඉවරයි. මේ පැලයක් හිටවන එක සරල දෙයක්. නමුත් ඒ වුණත් සමහර ටිප්ස් අපි මතක් කරන්න ඕනේ නිසා තමයි ඒක හිටවලම පෙන්නේ. උදාහරණයක් විදිහට යට මුල් ටික කප්පාදු කරගන්න විදිය, පැකට් එක අයින් කරගන්න විදිය, වෝටර් බේසින් එකට පල්ලෙහාට තියාගන්න ඕනේ විදිය, ඒ වගේම ආධාරකයක් සවි කරලා පැලේ ඍජුව තියාගන්න එක, සුළං වලින් පැලේ නැමිලා ඇද වෙන එක වළක්වා ගැනීම වර්ධනයේදී. හොඳයි. ඒ කටයුතු ඔක්කොම අවසానයි. අපි ඊළඟට කතා කරන්නේ ශාකයක් හිටවීමේ සිටම කප්පාදු කරන අවස්ථාව දක්වා. ඒක අඛණ්ඩව යන ක්‍රියාවලියක්. ඒක පැලේ සිටවීමේ සිටම අස්වැන්න ලබා ගන්න තෙක්ම ඊළඟ අවුරුද්ද ලබා ගන්න තෙක්ම ගහ තියෙනකම්ම මේ කප්පාදුව වගාවක යන්න ඕනේ. ඒක ගැන අපි ඉදිරි වැඩසටහන්වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මිරකල් අස්වැන්න සරු කරන සුමි